ඉතින් ජපානයේ ඉඳලා JLPT ඇප්ලයි කරන අයට තමයි මේ වීඩියෝ එක. ඔයාලටත් පුළුවන් මේ වීඩියෝ එක බලාගෙන හරියටම JLPT එක්සෑම් එකට ඇප්ලිකේෂන් එක දාගන්න. ඉතින් ෆස්ට්ලි ඔයාලා Google එකට හරි Google Chrome එකට හරි යන්න. ගිහින් ඊළඟට search bar එකේ my.jes space JLPT කියලා search කරන්න. ඊළඟට enter කරන්න. ඊළඟට ඔයාලට වෙබ්සයිට් එක එනවා උඩින්ම. ඒ වෙබ්සයිට් එකට ක්ලික් කරන්න. වෙබ්සයිට් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට ෆස්ට්ලි කරන්න තියෙන්නේ JLPT ID එකක් හදාගන්න ඕනි. පාස්වර්ඩ් එකක් එක්ක. ඉතින් මම දැනටමත් ID එකක් හදාගෙන තියෙන්නේ පාස්වර්ඩ් එකක් දාලා. ඒක මං හිතනවා ඕනි කෙනෙක්ට සිම්පල් කියලා. ඉතින් ඔයාලත් හදාගන්න. ඔයාලට මතක හිටින පාස්වර්ඩ් එකක් දාලා අනිවාර්යයෙන්ම හදාගන්න. මේකට දෙන පාස්වර්ඩ් එකයි Gmail එකයි අනිවාර්යයෙන්ම මතක හිටින වැඩ කරන Gmail එකක් එක්ක දෙන්න. ඊළඟට මෙතනින් මං JLPT ID එකක් හදලා තියෙන නිසා මම login වෙනවා. ඊළඟට මේ වගේ page එකකට තමයි අපි යන්නේ. අපි දැන් ඉන්නේ home page එකේ. මෙතන information තොරතුරු ටිකක් අපිට දීලා තියෙනවා JLPT එක ගැන. The application for the first JLPT in 2025 July has started. මේ application එක 2025 first JLPT එක අපිට අවුරුද්දට දෙපාරයි තියෙන්නේ ජුලයි වෙලයි දෙසැම්බර් වෙලයි. ඉතින් first JLPT එක අපි start කරා. අපි දැනටමත් පටන් අරන් තියෙන්නේ application දාන්න කියලා තමයි firstly කියන්නේ. ඊළඟට the 2025 JLPT will be administered in AM and PM depending on the test level. මේකේ JLPT එකේ උදේද තියෙන හවසද කියන එක depend වෙනවා අපි choose කරන test level එක මත. The time to enter the test room and the time to start the test differ depending on the test level. මේ තියෙන අපිට exam room එකට යන්න තියෙන time එක අපි තෝරගෙන තියෙන level එක මත depend වෙනවා. Please check the time schedule carefully. ඒක නිසා අනිවාර්යයෙන්ම time schedule එක පරිස්සමට check කරලා එන්න. You can only apply for one test level. You cannot take multiple test levels. ඔයාට එක level එකකට විතරයි apply කරන්න පුළුවන්. levels ගොඩකට apply කරන්න බෑ. Please apply early. The deadline for application is April 8 5 PM. පුළුවන් තරම් ඉක්මනට apply කරන්න. deadline එක තියෙන්නේ අවසාන දිනේ තියෙන application බාර ගන්න අප්‍රේල් 8 වෙනිදා අඟහරුවාදා හවස 5ට. ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට apply කරන්න බලන්න කියලා මෙතන තොරතුරු ටිකක් දීලා තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම කියව ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙතන ඔයාලට පේනවා ඇති නිල් පාට කොටු ඇතුලේ informations ටිකක් තියෙනවා. මෙතන උඩින්ම තියෙන home. අපි දැන් ඉන්නේ home page එකේ. ඉතින් දැන් අපිට application එක දාන්න ඕන නිසා අපි දැන් යන් examination application කියන තැනට. මෙතනදී ඔයාලට පේනවා ඇති උඩිනුත් දීලා තියෙනවා ටෙස්ට් එක මොකක්ද? Japanese language proficiency test in 2025 July. ටෙස්ට් date එක July 6 in 2025. ජූලි මාසේ 6 වෙනිදා තමයි exam එක තියෙන්නේ. ඊළඟට මෙතන දීලා තියෙනවා deadline for registration. මේ application එක registration කරන්න තියෙන අන්තිම දවස අප්‍රේල් 8. ඒ නිසා අනිවාර්යෙන් ඊට කලින් register වෙන්න. ඊළඟට මෙතන තියෙනවා individual application, group application. මේක ඔයාලා choose කරගන්න ඕනි. දැන් මම තනි පුද්ගලයෙක් කියන්නේ ටීම් එකක් විදියට ඉගෙනගෙන නෙවෙයි මේකට apply කරන්නේ. දැන් සමහර ජපනිස් නිහොන්ගෝ ගක්කෝ යන ළමයි ඉන්නවා. එයාලා group එකක් විදියට එකහුව වෙලා ඉගෙනගෙන ඉස්කෝලෙන්ම එයාලා JLPT වලට apply කරන අයත් ඉන්නවා. එතකොට එයාලා choose කරන්න ඕනි group application එක. මම තනියම apply කරන නිසා මම individual application එක තමයි choose කරන්නේ. ඉතින් ඒක click කරගන්න. ඊළඟට මෙතනත් තොරතුරු ටිකක් දීලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඒකෙදි
levels 6ක් තියෙනවා. agreement to our privacy policy, fill in the applications information, how to pay test fee, confirmation and complete. මේ complete කියන තැනින් තමයි application එක සම්පූර්ණයෙන්ම fill කරලා ඉවර වෙන්නේ. ඉතින් firstly තියෙන්නේ agreement to our privacy policy. website එකේ privacy policy එක ගැන firstly agreement එකක් තියෙනවා. ඒකත් ඔයාලට print කරලා වෙනම බලන්නත් පුළුවන් මෙතන print කියන තැනින්. නැත්තම් ඔයාලට මෙන්න මේ විදිහට cursor එක පල්ලෙහාට ගෙනහිල්ලා එකින් එකට කියවලා බලලා කරගන්නත් පුළුවන්. එතකොට මෙතන දීලා තියෙනවා name දාන්න ඕනි විදිහ හැමදේම විස්තර දීලා තියෙනවා. personal information යටතේ. ඊළඟට මෙතන දීලා තියෙනවා ඔයාලට අදාළ documents කොහොමද ඒව ගැනත් ඒකත් ඔයාලට cursor එක පල්ලෙහාට කරලා බලා ගන්න පුළුවන්. එහෙම බලලා ඒ ඔක්කොම ඔයාලා කියවලා හරියට කියවලා විස්තර ටික ඔයාලා agree කියන එක තැනට ක්ලික් කරන්න ඕනේ. ඉතින් ඔයාලා මෙතන දීලා තියෙන හැම information එකක්ම හරියට මුලින් ඉඳලා පල්ලෙහාට කියවලා ඉන්න එකපාරක්. මම මෙතන වැදගත් වෙන ටිකක් කියන්නම්. මෙතන කියලා දෙනවා අපිට කොහොමද fill කරන්න තියෙන්නේ. මුලින්ම MyGLPT ID එක හදාගෙන ඊට පස්සේ application එකට ගිහලා name, country ඒ ටික ඒ විස්තර ටික දෙන්න ඕනි කියලා. ඉතින් ඒ ටික හරියට දීලා fill කරගන්න. ඊළඟට මෙතන කියලා තියෙනවා වැදගත් දෙයක්. ඒක තමයි ඔයාලා group විදියට apply කරන අය නම් ඔයාලගේ test voucher එක එන්නේ group representative ට. ඉතින් එයාට තමයි ඒක එන්නේ කියලා තියෙනවා මෙතන. ඊළඟට ආයි කියලා තියෙනවා මේ දැන් application බාරගත්තට පස්සේ ඔයාලට correction period එකක් මොන හරි වැරදි තියෙනවා නම් ඒවට correction period එකක් දෙනවා. හැබැයි අනිවාර්යෙන් එක correction එකකට yen 1000ක් ගන්නවා කියලා මෙතන කියලා තියෙනවා. ඒක නිසා හරිම පරිස්සමට බොරුවට ආයි සල්ලි වියදම් කරගන්න නැතුව හරිම පරිස්සමට මේ exam application එක දාන්න. firstly මේ information ඔක්කොම හරියට කියවන්න. වීඩියෝ එක දික් වෙන නිසා මම සම්පූර්ණ විස්තර කියන්නේ. ඔයාලා කියව ගන්න තනියම කියවලා ඉවර වෙලා තේරුම් අරගෙන application එක fill කරන්න ගන්න. මෙතන ඊට පස්සේ මේ ඔක්කොම information කියවලා I agree කියන එක දෙන්න. දැන් මම ඉන්නේ second level එකේ. ඔයාලට පේනවා ඇති fill in the applications informations කියන තැන තමයි මම දැන් ඉන්නේ. ඒකට firstly තියෙන්නේ ඔයාලට test level එක choose කරගන්න. ඉතින් මම මගේ test level එක choose කරනවා. ඊළඟට test area එක. ඒකත් ඔයාලගේ area එක choose කරගන්න. එතනදී ඔයාලට prefecture එක තමයි choose කරන්න තියෙන්නේ. මෙන්න මේ විදියට ගත්තාම ඔයාලට මෙහෙම prefectures 11ක් දීලා තියෙනවා. ඒකෙන් test එක තියෙන prefectures 11ක් දීලා තියෙනවා. ඉතින් ඔයාලා අදාළ city එක ඒ prefecture එකේ තියෙනවද බලලා ඔයාලගේ prefecture එක select කරගන්න. ඊළඟට okay select කරන්න. ඊළඟට අපිට තියෙන්නේ photo of face. මේ හැම එකකටම guideline එකක් දීලා තියෙනවා how to input කියන තැන. මෙතන input item එක input contents මෙතන how to input මොනවද අපි input කරන්න ඕනේ මේක මෙතන තමයි අපි input කරන්න ඕනේ දේවල් මොනවද මෙතන how to input කොහොමද අපි ඒක input කරන්න කියලා guideline එකක් දීලා තියෙනවා. ඉතින් ඒක බලලා මේ අනිවාර්යයෙන් මෙතනට fill කරන්න. ඊළඟට ෆොටෝ එක ගැන විස්තර දීලා තියෙනවා. ඊළඟට අපි බලමු ෆොටෝග්‍රාෆ් එක අප්ලෝඩ් කරන්න. මෙතන ගයිඩ්ලයින් එක දීලා තියෙනවා. This photo of your identical full face of your face will be printed onto the admission ticket, test voucher, the certificate of Japanese language proficiency and the certificate of result and scores. ඒ කියන්නේ කියලා තියෙනවා අපිව තමන්ව හරියට identified වෙන විදිහේ full face වෙන ෆොටෝ එකක් මේකට දෙන්න. මේ ෆොටෝ එක printed වෙනවා ඔයාගේ test voucher එකේ. ඒක නිසා හරි විදිහේ ෆොටෝ එකක් දෙන්න ඔයාගේ full face පේන විදිහ කියලා තියෙනවා. ඉතින් මෙතන to photograph upload කියන තැන click කරන්න. click කරාට පස්සේ ඔයාට ආයිමත් informations ටිකක් දීලා තියෙනවා. අපි ඒ ටික බලමු. මෙතන තියෙනවා instruction for your photograph. Please use the pictures that the examiner can actually check. Examiner ට ඔයාව දැක්කම check කරගන්න පුළුවන් විදිහේ photograph එකක් දෙන්න. The photo must be taken with the past 6 months.
පහුගිය මාස 6ක් ඇතුළත ගත්තු ෆොටෝ එකක් දෙන්න. Those who will sit the examination wearing glasses should put photos with glasses. ඔයා examination එකට යන්නේ specs දාලා නම් කණ්ණාඩි දාලා නම් අනිවාර්යෙන් photograph එකත් කණ්ණාඩි දාලා දෙන්න. Those who will sit the examination wearing hijab can use a photo wearing hijab. ඔයා exam එකට යන්නේ hijab එක දාලා නම් අනිවාර්යෙන්ම hijab එක දාලා ඉන්න ෆොටෝ එකක්ම දෙන්න. If you are not confirmed as an examine, you may not be allowed to sit the examination. ඔයා මේ කියන විදියට ෆොටෝග්‍රාෆ් එක දෙන්න නැතුව ගියොත් එක්සැමිනර් ඔයාව ඇතුළට ගන්න නැහැලු. ඒක නිසා ඒවා හරියට සැලකිලිමත් වෙලා ෆොටෝ එක දෙන්න. එක්සැම්පල් එකක් දීලා තියෙනවා without hat from the shoulders up no background. මේක තමයි එක්සැම්පල් එක. මුකුත් තොප්පි මුකුත් දාලා නැහැ. ෂෝල්ඩර් එකේ ඉඳලා තමයි ෆොටෝ එක පේන්න තියෙන්නේ. මුකුත් බෑග්ග්‍රවුන්ඩ් මුකුත් නැහැ. එතකොට මේ වැරදි ලකුණු මේක ඕකේ කියලා දාලා තියෙන එක හරි. මේ වැරදි ලකුණු දාලා තියෙන එකක්වත් හරි නෑ. ඔක්කොම වැරදි කියලා තමයි මේ දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ තියෙන ඒවා දාන්න එපා. ඉතින් ඊළඟට අපි to photograph upload කියන තැනට යමු. ඊළඟට uploading facial photograph file, the amount of your photograph size. මෙන්න මේක තමයි pixel size එක ඔයාලට ෆොටෝ එකේ දීලා තියෙන. ඒ size එකට තමයි ඔයාලා ෆොටෝ එක දාන්න ඕනේ. ඊළඟට you cannot register of the size is smaller than this. මීට වඩා පොඩි ෆොටෝ size එක පොඩි ඒවා දාන්න බැහැලු. ඊළඟට දාලා තිනවා you can only register facial photograph data JPG. format එක JPG වෙන්න ඕනි අනිවාර්යෙන්. එතකොට ඒ රූල් එකත් අනිවාර්යෙන් තියෙන්න ඕන. maximum file MB 5යි. මේකේ උඩරිම MB ගන්න දෙන්න ඕනේ 5යි. upload image will be displayed after virus check is completed. මේක අප්ලෝඩ් කරාට පස්සේ මේකේ වෛරස් ඔක්කොම චෙක් වෙලා මෙතනට ෆොටෝ එක ඩිස්ප්ලේ වෙනවා. ඒ කියන්නේ පේනවා. පේන්න ගන්න අපිට පේන්න ගන්නවා මෙතනට ෆොටෝ එක සිලෙක්ට් වුණා කියලා. අපි බලමු හැම වෙයිද කියලා. ඉතින් මුලින්ම මෙතන select photo කියන තැන ක්ලික් කරන්න. ඊට අදාළ ෆයිල් එකට ගිහිල්ලා ෆොටෝ එක select කරගන්න. මෙන්න මේ විදියට වෛරස් චෙක් වෙනවා ෆොටෝ එකේ. ඊළඟට කියලා තියෙනවා මේක ඇඩ්ජස්ට් වෙලා ඇවිල්ලා තියෙන ඔටෝම ඒ විදිය හරි දහනවා. ඊට පස්සේ මට කන්ෆර්ම් කරන්න තියෙන්නේ ඊළඟට මම කන්ෆර්ම් කරනවා. අපිට එවල ගන්නත් පුළුවන් වෙබ් කැම් එකනොත්. කන්ෆර්ම් කරාට පස්සේ නේම් එක කියලා දෙනවා යාලා අකුරු 33ක් ඇතුළත තියෙන්න ඕනි නේම් එක. capital letter වෙන්න ඕනි නේම් එක. same way එකකින් එකම විදිහකට තමයි නේම් එක ලියවිලා තියෙන්න ඕනි. type වෙලා තියෙන්න ඕනි. ඉතින් මගේ ඔටෝම ඇවිල්ලා තියෙන්නේ මම ID එක හදාලා දීපු විදිහට ඇවිල්ලා තියෙනවා. මගේ නම් full name එක දාන්න පුළුවන්. මේ මොකද මට එච්චර මේ නැහැ මගේ letters. නිසා මට full name එක apply කරන්න පුළුවන්. ඔයාලටත් එහෙම අකුරු 33ට අඩු වෙනවා. ඔයාලා full name එක දාන්න passport එකේ විදිහට. නැති අයත් passport එක බලලා ඒ විදිහට අර වාසගමේ තියෙන අකුරු surname එක space B space එහෙම කියලා ඒ විදිහට type කරලා දාගන්න. ඊළඟට country එක මගේ ශ්‍රී ලංකා කියලා ඇවිල්ලා තියෙන ඔටෝම. ඊළඟට first language එකත් සිංහලීස්. ඔයාලගේ first language එක වෙනස් වෙනවා නම් ඔයාලා දාගන්න එක. ඊළඟට male female එක ඔයාලට අදාළ විදිහට දාගන්න. birthday එකත් ඔයාලා හරියට type කරලා දාගන්න. ඊළඟට ඔයාලා ඉන්න තැන postal code එක හරියට දාගන්න ඔයාලා. ඒක බලලා හරි විදිහට දාගන්න මුලින්ම postal code එක. දන්නේ නැත්නම් Google එකේ search කරලා ගන්න. ඊළඟට enter your address කියන තැන ඔයාලා හරි විදිහට address එක enter කරගන්න. මොකද ඔයාලගේ voucher එක ඔයාලගේ exam pass වුණාට පස්සේ ඒන examination certificate එක ඔයාලට එන්නේ මේ address එකට නිසා හරි විදිහට type කරලා දාගන්න. ඒකට එහා පැත්තේ guidelines දීලා තියෙන ඒ guidelines කියවලා මේ විදිහට බලලා දාගන්න.
ඊළඟට ඇඩ්‍රස් එකත් ඔයාලට කොටස් 3ක් විදිහට තියෙන. ෆස්ට්ලි තියෙනවා ප්‍රිෆෙක්චර් එක චූස් කරන්න. ඉතින් ඔයාලට අදාළ ප්‍රිෆෙක්චර් එක දාගන්න. ඊළඟට ඇඩ්‍රස් 1 ඇඩ්‍රස් 2 කියලා තියෙනවා. එතකොට පළවෙනි එකට ඔයාගේ ස්ට්‍රීට් එක එකයි ඒකේ නම්බර් එකක් තියෙනවනේ. ඒ නම්බර් එකත් එක්ක දෙන්න. ජපනිස් වලින් kanji වලින් සිලෙක්ට් කරලා දෙන්න. මෙතන එක්සැම්පල්ස් දීලා තියෙනවා. ඊළඟට ඔයාට ඔයාගේ අපාර්ට්මන්ට් එක නේම් එකත් එක්ක බිල්ඩින් නේම් එකත් එක්ක තියෙනවනේ. ඒකට නම්බර් එකක් ඒ නම්බර් එක දෙන්න. ඊළඟට ටෙලිෆෝන් නම්බර් එක ඒකත් අර මොනවාද ඒ කෙටීර දෙන්න එපා. කෙටීර දෙන්න නැතුව මේ හයිපන් මාක් එක දෙන්න නැතුව නෝමල් එක දිගට ෆෝන් නම්බර් එක දෙන්න. ඊළඟට ෆැක්ස් නම්බර් එක මට ෆැක්ස් නම්බර් එකක් නැහැ. ඔයාලට තියෙනවා නම් ඒ විදිහට දෙන්න. ඊළඟට name of your company or school. ඔයාලට කම්පැනි එක ඔයාලා වැඩ කරන ගමන් නම් කම්පැනි නම දාන්න. නැත්තම් ඔයාලගේ ස්කූල් එකේ name එක දාන්න. ඊළඟට ඔයාලා ජොබ් එකක් කරනවා නම් ඒ කම්පැනි එක මේ දීලා තියෙන එක්සැම්පල් එකේ විදියට හරි නැත්නම් ස්කූල් එකේ නේම් එක හරි දෙන්න. ඊළඟට ඒකේ ෆෝන් නම්බර් එක දෙන්න. ඊට පස්සේ ෆැක්ස් නම්බර් එක දෙන්න. එතනින් එහාට තියෙන්නේ ඔයාගෙන් ප්‍රශ්න වගේක් අහනවා කියලා කියන්නේ. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි ඕනේ. Japanese study hours. Japanese study hours කිව්වහම ඔයා කොච්චර පැය ගාණක් ජපනීස් ස්ටඩි කරනවද කියලා අහන. එතකොට ඒක ඔයාට අදාළ විදිහට ඔයා චූස් කරලා දෙන්න ඕනි. ඉතින් මම මට අදාළ විදිහට දෙන්නේ මට නම් සාමාන්‍යයෙන් පැය 200ත් 300ත් අතර වගේ යයි. මොකද තා පොඩි කාලයක් තියෙන්නේ. ඒක නිසා ඔයාලා බලලා ඒක ඔයාලට ගැලපෙන විදිහට දෙන්න. මට මැච් වෙන විදිහට තමයි මම දෙන්නේ. ඊළඟට JLPT purpose එක අහන. මොකක්ද ඔයාගේ JLPT කරන එකේ අරමුණ කියලා. ජොබ් එකකට ඇප්ලයි කරන්නද, ස්කෝලර්ෂිප් එකකට දාන්නද, නැත්නම් ග්‍රැජුවේට් වෙන්නද, යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්නද? අය මොකක්ද අහනවා ඔයාගේ purpose එක. ඉතින් මගේ purpose එක මට මෙෂර් කරගන්න ඕනි මගේ ප්‍රොෆෙෂන්සි එක කොහොමද කියලා. ඉතින් මම ඒක තමයි දාන්නේ. ඊළඟට ඔකියුපේෂන් එක. ඔයාගේ ඔකියුපේෂන් එක මොකක්ද? ඔයා සේවකයෙක්ද මොකක් හරි කම්පැනි එක, ටෙක්නිකල් කෙනෙක්ද, නැත්නම් හෝම් මේකර් කෙනෙක්ද, යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්ද? ඒක ඔයා බලලා දාගන්න. ඉතින් මම එම්ප්ලොයි කෙනෙක් විදිහට මම ඒක දාගන්න. ඊළඟට to pay test fee කියන එකට යන්න. ඔයාලා පේ කරන්න කලින් තව එකපාරක් දෙපාරක් තුන් පාරක් හරියට ඔයාගේ ඉන්ෆර්මේෂන් එක චෙක් කරගන්න. ඉන්ෆර්මේෂන්ස් හරි විදිහටම දීලා තියෙනවද කියලා. ෆස්ට්ලි ඒක කරලා ඉන්න. ඊළඟට ඔයාලා to pay test fee කියන තැන ක්ලික් කරගන්න. ඊළඟට ඔයා දැන් ඉන්නේ levels 3 එකේ. ඉතින් අපි බලමු අපිට මොනවද ඔප්ෂන්ස් තියෙන්නේ කියලා. මම හිතන්නේ N5 ඉඳලා N3 වෙනකම් yen 7000යි. මගේ ලෙවල් එකට අදාළව yen 7500යි. මම N2 දාපු හින්දා. ඉතින් ඔයාලට ඒ අදාළ ලෙවල් එකේ ඔයාලා චූස් කරපු ලෙවල් එකේ මේ ෆී එක වැටෙනවා. මේක ශ්‍රී ලංකන් රුපීස් නෙවෙයි. මේක yen වලින් දීලා තියෙන. කියන්නේ ශ්‍රී ලංකන් රුපීස් වලින් ගත්තී 15000ක් විතර වෙනවා. ඉතින් ඒකත් බලලා දාගන්න හරියට. පේමන්ට් මෙතඩ් එක අහනවා. ක්‍රෙඩිට් කාඩ් එහෙම දීලා තියෙනවා එක ඔප්ෂන්ස්. ඉතින් ඔයාගේ පේමන්ට් මෙතඩ් එක ඔයා බලලා දාගන්න. මම දෙන්නේ වීසා කාඩ් එක තමයි මට දෙයිගන්නේ. පේමන්ට්ස් කාඩ් ක්‍රෙඩිට් කාඩ් දීලා තියෙනවා ඔයාලට මෙතන JCB මාස්ටර් කාඩ් වීසා ඒ වගේ ගොඩාක් ඔප්ෂන්ස් දීලා තියෙනවා. එතනින් පහළටත් ඔයාලට බැලුවොත් බැංක් ට්‍රාන්ස්ෆර්ස් දීලා තියෙනවා pay easy වලින්. ආයි බැලුවොත් ඔයාලට දීලා තියෙනවා කොම්බිනි වලින් පේ කරන්න පුළුවන්. ෆැමිලි මාර්ට් ලෝසන් මිනි ෂොප් ඒ ඔක්කොම දීලා තියෙනවා. ඉතින් ගොඩක් ඔප්ෂන්ස් දීලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නැති තරම් ඔප්ෂන්ස් තියෙනවා පේමන්ට් එකට. ඉතින් ඔයාලා කැමති පේමන්ට් ඔප්ෂන් එකක් සිලෙක්ට් කරගෙන පේමන්ට් එක කරගන්න. ඒ විදිහට පේමන්ට් එක කරන්න.
ඊළඟට මම සිලෙක්ට් කරේ පේමන්ට් ඔප්ෂන් එක වීසා කාඩ් එක. ඉතින් ඒකෙන් සිලෙක්ට් කරලා ඉන්නේ. හැබැයි මට ඒකෙන් නැතුව වෙන එකකින් කරන්න ඕනේ කියලා ආවොත් අපිට බෑක් වෙන්නේ මේ වෙන කිසිම කර්සර් එක වෙන දේවල් වලට මේ සිලෙක්ට් කරලා බෑක් වෙන්න එපා. මෙතන තියෙනවා change payment method කියලා. අන්න ඒක ක්ලික් කරලා බෑක් වෙන්න පුළුවන්. එතකොට ආපහු step 3 එකට අපිව යනවා. ඉතින් මම සිලෙක්ට් කරනවා මේ විදිහට payment එක කරන ඔප්ෂන් එක method එක visa card විදිහට credit card කියන එක සිලෙක්ට් කරලා ඊළඟට අපේ SPP එක වැටෙනවා මෙතන ඔටෝම. ඊළඟටද වැරදි කියලා ආපහු චෙක් කරගන්න. SPP එක ගෙවන්න කලින් ආපහු 3 පාරක් චෙක් කරගන්න. ඊළඟට ඔක්කොම පල්ලෙහාට බැලුවට පස්සේ ඩීටේල්ස් ඔක්කොම හරිනම් වැරදි නම් එතන modify application information එකෙන් ඔයාලට ඒවා අයිමත් නිවැරදි කරන්න පුළුවන්. ඔක්කොම ඩීටේල්ස් හරිනම් apply කියන තැන select කරන්න. එතනින් ආව payment method එකට එක්ක යනවා. ඊළඟට visa card එකේ card number එක ඉල්ලනවා. ඊළඟට ඉස්සරහා තියෙන කාඩ් එකේ ඔයාලගේ වීසා කාඩ් එක ඉස්සරහා තියෙන නම්බර් එකක් දිගට ඒ නම්බර් එක මෙතනට දෙන්න ඕනි. ඊළඟට security code එක ඉල්ලනවා. ඒක ඔයාගේ කාඩ් එක පිටිපස්සේ මෙන්න මේ තියෙන විදිහට ඉලක්කම් 3ක අංකයක් තියෙනවා. ඒක security code එක. ඊළඟට card expiration date එක ඒක ඔයාගේ කාඩ් එකේ ඉස්සරහා තියෙනවා. ඒක සිලෙක්ට් කරලා දෙන්න ඕනි. ඊළඟට කාඩ් එකේ වර්ගය peoples නම් peoples, BOC නම් BOC. ඒ විදිහට කාඩ් එකේ වර්ගය සිලෙක්ට් කරලා ඊළඟට මෙතන number of payments කියන එක ඒක ඔටෝ සිලෙක්ට් වෙලා තියෙනවා. අපි ඩීටේල්ස් ටික ෆිල් කරගන්න ඕනි මේ විදිහට. ඊළඟට ඔය කාඩ් එකේ සියලුම ඩීටේල්ස් දුන්නාට පස්සේ to confirm page කියන තැන සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊටත් කලින් ඔයාලට එකපාරක් ආයිමත් ඒ වගේ ටෙස්ට් වවුචර් එක බලා ගන්න ඕන නම් ආයිමත් මේ back to order website කියන එක දීලා ආයෙ එක සැරයක් චෙක් කරගන්නත් පුළුවන්. ඉතින් මං ඩීටේල්ස් ඔක්කොම චෙක් කරලා මම දැන් confirm කරන්න හදන්නේ. ඉතින් confirm කියන තැන සිලෙක්ට් කරගන්න. ඊළඟට මොනවා හරි ඒත් ඔයාලට correct කරන්න දේවල් තියෙනවා මෙතන go back and correct කියන එක සිලෙක්ට් කරන්න. නැත්නම් payment එක pay කියලා සිලෙක්ට් කරගන්න. ඊළඟට ඔයාලගෙන් ඉල්ලනවා මෙතනට OTP number එකක්. OTP number එක ඔයාලා type කරලා දාගන්න. ඊළඟට ඔයාගේ OTP code එක දුන්නාට පස්සේ OTP code එකක් ආවේ නැත්නම් resend දෙන්න. OTP code එක දුන්නාට පස්සේ confirm දෙන්න. මේකේ OTP code එක විනාඩි 7ක් ඇතුළත දෙන්න ඕනි. නැත්නම් ආපහු වෙන OTP එකක් renew වෙනවා. මේ විදිහට වැටෙනවා ඔයාගේ information ටික. shop එක මේ මොකටද ඔයා apply කරේ නිහොංගො no ryokushiken එකට transaction ID එක total amount එක කියලා වැටෙනවා. ඉතින් ඔයාලා මෙතන screenshot එකක් අහලා තියාගන්න. මේකෙන් finish වෙනවා. ඉතින් අද 2025 මාර්තු 25 වෙනිදා අද තමයි මම apply කරේ. ඔයාලට තව දවස් තියෙනවා තාම apply කරන්න පුළුවන්. සමහර ප්‍රදේශ අනුව මේ වෙනකොටත් full වෙලා ඇති. ඒක නිසා ඒකට කරන්න දෙයක් නෑ. ඔයාලා දැනගන්න ඕනි කලින් fill කරගන්න. ඉතින් ලක් එක තියන අයට තාම chance එක තියෙනවා. ඉතින් එයාලා මේක බලලා fill කරගන්න. ඊළඟට ඔයාලා back to home දුන්නාම ආපහු ඔයාලා මේ විදිහට home page එකට එනවා. මෙතන ඔයාලට acceptance number එකක් තියෙනවා. මේක screenshot එකක් ගහලා තියාගන්න. මේක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවා. ඉතින් ඊළඟට ආපහු වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. මගේ channel එක subscribe කරලා තියාගන්න.